ක්‍රිප්ටෝකරන්සි ගැන කතා කරන්න කලින් අපි බලමු ඩිජිටල් මුදල් කියන්නේ මොනවද කියලා. හරිද? දැනට අපි පාවිච්චි කරන්නේ මොනවද? භෞතික පැවැත්මක් තියෙන මුදල් ක්‍රමයක්. එතකොට අපි දන්නවා නෝට්ටු වශයෙන් අපි පාවිච්චි කරනවා, කාසි වශයෙන් අපි පාවිච්චි කරනවා. එතකොට මේ මුදල් ක්‍රමයම අපි චෙක්පත් වශයෙන් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අපි ඩෙබිට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ් වශයෙන් භාවිතා කරනවා. හැබැයි මේ මුදල් ක්‍රමේ යම්කිසි ගැටලුවක් මිනිස්සු කාලයක් තිස්සේම අඳුනගත්තා. මොකක්ද ගැටලුව? මේ මුදල් ක්‍රමයට භෞතික පැවැත්මක් තිබීම. මුදල් වලට භෞතික පැවැත්මක් තියෙනකොට එන්න පුළුවන් ගැටලුව මොකක්ද? ඒ මුදල් නැති වෙන්න පුළුවන්, ඒ මුදල් විනාශ වෙන්න පුළුවන්, ඒ මුදල් හොරකම් කරන්න පුළුවන්, ගැටලු ගොඩක් ඇති වෙනවා. ඒ වගේම තමයි දැනට අපි මේ පාවිච්චි කරන මුදල් ක්‍රමය පාලනය කරන පිරිසක් හෝ කණ්ඩායමක් ඉන්නවා. අපි දන්නවා බැංකු පද්ධතියක් රජය විසින් මේ මුදල් ක්‍රමය පාලනය කරනවා. ඉතින් මුදල් වලට භෞතික පැවැත්මක් තියෙන නිසානේ අර ගැටලු ටික ඇති වෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඒක නිසාම මිනිසුන්ට කාලයක් තිස්සේ ඕන වෙනවා භෞතික පැවැත්මක් නැති මුදල් ක්‍රමයක්.